ජෙන්ටින් හයිලන්ඩ් එකේ උඩට යනවා මේ දැන් ඇවිල්ලා ඉන්නේ මේ ජෙන්ටින් හයිලන්ඩ් එකේ අවානා කේබල් කාර් එකේ සත්තුවත්ත බලන්න ගියා ඒ වෙලාවේ මේ කූඩුවෙන් පැනලා හිටියේ මේ අපේ ලංකාවේ හිටිය දෙන්නෙක් එකතු කරගත්ත ට්‍රිප් එකට ඊට බාටුකේ වලට ගියාට පස්සේ එතන හිටියා මේ රිලව් රංචුවා මේ ෆැමිලි අර මේ දුර QR කෝඩ් එක ස්කෑන් කරලා තමයි මෙතන ටිකට් එක දෙන්න අද නම් බිසි කරේ. ඔන්න වැඩනවා. ගොඩක් ලස්සනයි. තියෙන්නේ ලොකු මීදුම් බලාවක් මේ පැත්තට එනවා. හරිම ලස්සනයි. ෂා. ඒක ලස්සනයි. මේ බුද්ධ බින්දුවරයක් ඉසේනම් ඔහොම මුසාව. කට්ටිය යන්නේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එකට. දැන් යනවා මේ මොනවාද කේබල් කාර් නේද එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ ජෙන්ටින් හයිලන්ඩ් එකේ උඩට යනවා මේ කොහෙද තියෙනවා චයිනා ටෙම්පල් එක තමයි යන්නේ එතන තව උඩට යන්න තියෙනවා කියනවා මේ ඒක බලලා ඉවරලා දැන් වෙලාව අපි 11 වගේ දවසක ෂෝ එකක් කියලා කිව්වුණාට මම හිතන්නේ වැඩි වෙලා යන්නේ කන්ටේ ඇත්තට ඒක ලොකු shopping mall එකක් තමයි මෙතන තියෙන්නේ ෆොටෝ ෂූට්ස් ගන්න පුළුවන්. රින්ගිට් 20යි. 30ක් කියන්නේ ලංකාවේ මුදලින් 1400ක් වගේ. ෆොටෝ එකක් ගහගෙන යන්න පුළුවන්. ටෙක්සස් චිකන්. දෙවෙනි පාට දැක්කේ මේක ටේස්ට් කරලා බලන්න ඕන. අක්කරි හොඳ තැනක් වගේ. Getting Highland Premium Plus. තමයි මෙතන තියෙන්නේ. ජෙන්ටින් හයිලන්ඩ් Premium Hotels කියලා ටූරිස්ට් ලොකේෂන් එකක් දැන් ඉස්සරහට. දැන් ඔයාලට චයිනීස් ටෙම්පල් එකේ zoom in view එක තමයි iPhone 16 Pro Max එකෙන් මේ දකින්නේ. මම ඉන්නේ ගොඩක් දුරින්. ඔයාලට දැන් ගොඩාක්ම zoom කරාට පස්සේ මේ වගේ බලා ගන්න පුළුවන් 15යි zoom in එකක් දැන් දීලා තියෙන්නේ. දැන් මේක zoom out කරාට පස්සේ මේ වගේ ප්‍රමාණයකින් තමයි ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් යන්නේ අවාන කේබල් කාර් එකේ එන්ට්‍රන්ස් එක තියෙන තැනට. ඉතින් අපි එතනට ගිහිල්ලා ටිකට් වල විස්තර ඒව ඔක්කොමත් අපි ඔයාලට කියනවා. ඉතින් දිගටම රැඳෙන්න ඉන්න මගේ YouTube channel එක The Explorer එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරලා comment කරලා අනිත් අයටත් බලන්න මේක share කරන්නත් මතක් කරනවා. දැන් ඇවිල්ලා ඉන්නේ මේ ජෙන්ටින් හයිලන්ඩ් එකේ අවානා කේබල් කාර් එකේ ටිකට් ගන්න තැනට. ඕලි මේ ඉන්නවනේ. ඉතින් මේ සත්තුවත්ත බලන්න ගියා ඒ වෙලාවේ මේ කූඩුවෙන් පැනලා හිටියේ මේ අපේ ලංකාවේ හිටිය දෙන්නෙක් එකතු කරගත්ත ට්‍රිප් එකට. යා දුදේ ඊට පස්සේ ගියා මේ බාටුකේ වලට ගියාට පස්සේ එතන හිටියා මේ රිලව් රංචුවා මේ ෆැමිලි අර මේ දුර ඥාතිත්වයක් තියෙනවා කියලා මේ යාලා ලොකු මේ ට්‍රීට් එකක් දුන්නා යාලට සංග්‍රහයමත් කර අඳුරනවා කිව්වා මේ දුරින් දැන්. එතන දැන් සෙන්තෝස් අයිලන්ඩ් එකේ වගේ තමා අපි QR කෝඩ් එක ස්කෑන් කරලා තමයි මෙතන ටිකට් එක දුන්නේ. අද නම් ෆිසිකලි ටිකට් එකක් දුන්නා මේ සෙන්තෝස් අයිලන්ඩ් වලදී. දැන් අපි මේක කේබල් කාර් එකට යන්නේ මැදදී බහින්න ඕන කියලා කිව්වා. දැන් මොකක්ද එනකන් ඉන්න වෙනවා මේක නගින්න නැතුව.
ජෙන්ටින් අයිලන්ඩ්ස් මවුන්ටන්ස් කියලා ෆ්‍රී ෂටල් සර්විස් කියලා තියෙනවා. අපි යන්නේ තියෙන්නේ උඩට යන්න තියෙන කේබල් කාර් එක්ස්පීරියන්ස්. මේකේ ඉන්න වේගෙන් යනවනේ අරකට වඩා. Havana Highway. Malaysian tropical rainforest and mountainous landscape around Resort World Genting. Our next stop is station. During opening time, guests may arrive here for a free stopover at Chin Swee Cave Temple. Embark on a cultural journey, including our iconic nine-story pagoda, sky terrace viewing deck, and a 15-meter tall Buddha statue. 亲爱的乘客们，欢迎搭乘云天缆车，带您穿梭云霄的高速大道。在这全长8.8公里的旅程中，您可以欣赏环绕在云顶上。 ඉතින් ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ අමුතුම ලෝකයකට ගියා වගේ හැඟීමක් තියෙන. ඉතින් හිතෙන වෙලාවකට මේක ඇත්තටම මේ මැලේසියාවමද කියලා. ඉතින් ෆොරෙස්ට් එකකින් වට වෙලා ඔන්න ඔය විදියට ලස්සන පරිසරයක් එක්ක යන්න තියෙන්නේ. අර නීඩ් ෆෝ ස්පීඩ් එකේ තියෙන පාර මතක් වෙන්නේ ඒක දැක්කම. dan landscape Gunung Ganang yang menakjubkan di sekitar Resort World Genting. ඉතින් ඔයාලට ඇහිච්ච විදියට මේක ලෝක උරුමයක් විදියට සැලකුණා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. තමයි ගැස්සුවත් බය වෙන්න එපා. මේ යෝජි ડોක්ටර් මාර එක්කෙනා කියන්නේ මල්ලි අර කන්ද නැග ගන්න බැරුම් කලන්ත දාන්න ගිය එක්කෙනා කියනවා බය වෙන්න එපා. එයා තමයි මුලින්ම බය වෙන්නේ. අපිවත් අල්ලගෙන අපි බොහොම අමාරුවෙන් උස්සගෙන ආවේ පහලට. ඔව්. මාර කරන්න කියලා අනේ අම්මේ. අනේ අම්මෝ පිටිපස්ස. නොන්න වැඩනවා. මේ පන්සල මේක හරි අපි දැන් ආවා පාස් එකක් ගන්න නැතුව අපි දැන් යනවා ඇතුළට ආවට පස්සේ මේ ටිකට්ස් ටික ඉල්ලුවොත් එහෙම මේ හිරේ තමයි ඉන්නේ. ආ මේ සෙට් එකක් ඇවිල්ලා. යගේ යකඩ බාර ටිකක් කියලා පොහත්. අන්න නැවුණ මේක. ෂටර්ස් ඉස්සෙල්ලා තියෙනවා පන්සලට. ටිකට් පහක් මං හිතන්නේ එක්කෙනෙක් ඉන්නේ නැති නේ. ඔය එක්කෙනෙක් නම් තමයි. ඉතින් යන්න පහේ එන්න පහේ මගේ 10ක් නිකන් අනුන් ගත්ත ඒස් කප් එකකින්. ඔව් එක්කෙනෙක් තමයි පහ ඒ ඉතින් මම ගොඩක් කෙනා ඉතින් මට නෑ කොහොමද කරන්නේ? දැන් මම ඉස්සෙල්ලා ගිහින් එහෙම මොසෙක් මම දුන්නේ 20. ඒ මොසෙක් නෑ 10 දුන්නේ. ඉතින් ආයේ දැන් මොනවා කියන්නද මම? ආගෙන් කන්න බෑ. කරන්නේ. පෙන්නන කෝෆ් එකක් නෑ. මම හොද කරලා පරිවර්තන දෙන්නේ 20 දෙකක් විතර බෑ. ඔව් ඒක කොරදවද. පයින් යන්න. ඔය තියෙන පාර අන්න තියෙනවා ඉන්නකො අක්කා උසලා ගන්න. ඔන්න ඉතින් අපි ෆ්‍රී ෂටල් සර්විස් එකෙන් අපි මෙතන චයිනා ටෙම්පල් එකට ආවා. ඉතින් තව ටිකකින් අපි යනවා චයිනා ටෙම්පල් එක උඩට. ඉතින් ගිහිල්ලා උඩ views ටිකක් බලමු කොයි වගේද කියලා. ඇත්තටම කියනවා නම් මෙතන මාරම ලස්සනයි. මේ මුලින් පටන් ගන්නට පස්සේ calm environment එකක් තියෙන. මෙතන තියෙන සද්ද ගොඩාක්ම දාලා තියෙන්නේ හිත නිවන විදියට. ඉතින් උඩට ගියාට පස්සේ එතන තියෙන views ටික මාරම ලස්සනයි. ඉතින් ඔයාලා දිගටම බලන්න. තව ටිකකින් උඩට යනවා. ඉතින් උඩට ගියාට පස්සේ මෙතන views ටික මොන වගේද පේන්නේ කියලා.
උඹලට දාන සම්බුලාය දෙන්න. හරියට බලමු උඩට යනකම් පේනවා. පේන්නේ නැහැ. එයා පඩිපෙළක යන්න තියෙන්නේ. දැන් ඕපන් ඒරියා එකක් ආවා. වගේ තමයි තියෙන්නේ. ඒතර මෙතන දොරවල් නම් වහලා තියෙන්නේ. උඩටම වගේ යන්න පුළුවන්. පඩිපෙළට නැගලා උඩදී අපි බලමු. මේ තියෙන්නේ 8 වෙනි තට්ටුව. ආපු තැන මේ වගේ තියෙන්නේ. තට්ටුවක් තියෙනවා අපිට යන්න. ගිහලා බලමු කොහොමද කියලා. වෙන සර්කිල් ආකාර වන පඩිපෙළක් තමයි තියෙන්නේ මේකේ. එතකොට උඩට යනකොට ටිකක් පස්සේ ලාස්ට් එක යන ගොඩක් ලස්සනයි. ඊටත් එක්ක තියෙන්නේ එනදී උඩ view එක. මේක ඇත්තට මේ ලස්සන ලොකේෂන් එක. අර පහලින් පේන්නේ අපි 15 තැන ඉඳන් තමයි ආවේ. ඒකට අතන බුද්ධ ස්ටැචුව එක ගාවට අපි යන්න ඕන. සම්පූර්ණ ජර්නි එකේ තැන් 14ක් තියෙනවා බලන්න. උඩට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේ පැත්තෙන් ලොකු මීදුමක් එනවා. දැන් මේ ටවුන් එක හැම වැහිගෙන තමයි යන්නේ. ඒක පොඩ්ඩක් දිගට තියාගෙන යන්න. ඒ තියෙන්නේ ලොකු මීදුම් බලාවක් මේ පැත්තට එනවා. හරිම ලස්සනයි. බලාක් වගේ. ආඩ පේනදී පහළ තියෙන දැන් අපි දැක්ක ගොඩබිම් ප්‍රදේශය මැකිල යනවා ක්‍රමක්‍රමයෙන්. එතකොට ඒකේ ලස්සනයි. එතකොට එහෙනම් මෙතන හැම මීදුම පහළට යන හැටි. අපිට වලට පේනදී මේ උඩ මීදුම පහළට එන්නේ. මේ පැත්ත සම්පූර්ණ වගේ මීදුම වැහිලා ගියා. පැත්ත දැන් පේන්නේ නැහැ එහා පැත්ත. වලට නැති. අපි ආපු කේබල් කාස් උඩට පහළට යනවා. ඒකට අපි පහළදී වෙන්න පුළුවන්. මේ විදියට. එතකොට දැන් පේන්නේ ඔය පේන්නේ බිල්ඩින්ග්ස් එහෙම වලට පේනවා ඇති. iPhone 16 Pro Max එකේ zoom එක කොයි වගේද කියලා. දැන් අර වාහනේ අපිට හොඳට පේන්නේ නැහැ. අපිට පේනවා මේ වෙලාවේ බස් එක මේ හරියන බිල්ඩින්. ඊට මෙතන තියෙන බිල්ඩින්ග්ස් එහෙම හොඳට පේනවා. ඒක ඉච්චරම් පේන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපි මෙතනට යනකොට මුලින්ම හොඳට පේනුන තැන් ටික සම්පූර්ණයෙන් වගේ මීදුම වැහිලා ගියා. ඉතින් ඔයාලට මතක ඇති මගේ අම්බලුවා වීඩියෝ එකෙත් ඒ වගේම දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් මේව කලාතුරකින් දකින්න පුළුවන් වෙන දේවල්. ඉතින් මතක සටහනක් විදියට තියාගන්න මේ vlog එකේ ඔයාලට ඒ අත්දැකීම් බෙදා ගන්න එකම channel එක තමයි The Explorer. මේ Dr. Champ vlog එකෙන් ඔයාලට search කරන්න පුළුවන්. අපත ගලන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි ඊළඟට යනවා පන්සලකට. ඉතින් පන්සලට ගිහිල්ලා ඔයාලට පුළුවන් හිත නිදහසේ බුදුන් එහෙම වැඳලා ඉතින් ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ දර්ශනයක් බලා ගන්න. මේ ඔයාලා දකින්නේ ලාෆින් බුද්ධ ස්ටැචු එක. ඉතින් අපි යන දවස්වල මෙතන කන්ස්ට්‍රක්ෂන් කටයුතු වුණ නිසා ඇත්තටම කේබල් කාර් කෙනතු අපිට වාහනෙත් එන්න chance එකක් ලැබුණේ. ඉතින් ඒ දර්ශනත් බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලා ඩිරෙක්ට් එනවා නම් මෙතන කේබල් කාර් එකේ යන්න පුළුවන්. ඉතින් අවසානයේදී ඔන්න ඔය වගේ බුද්ධ පින්තූරයක් තියෙනවා. එතනත් හරිම ලස්සනයි. ඉතින් එතනටත් අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. මේක තියෙන්නේ ඔයාලා චයිනා ටෙම්පල් එකට ආවට පස්සේ ඇවිල්ලා එතන තියෙන දකුණු කෙළවරට ආවට පස්සේ ඉතින් ගිහිල්ලාම බලන්න මේ The Explorer YouTube channel. කවුදනේ අක්කේ කිව්වේ බොරු කතා කවුද කිව්වේ කියන්නේ? ඉතින් ඒ කතාව මොකක්ද කියලා බලන්න මගේ ඊළඟ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඊළඟට අපි යනවා ජෙන්ටින් අයිලන්ඩ් එකේ උඩට. ඒ ගියාට පස්සේ අමුතුම අත්දැකීමක් තියෙන වෙනස්ම ලෝකයකට ගියා වගේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න.
හරිනේ. Solid out. කැමරක හරවන්න බෑ අනිත් පැත්තනේ. වීඩියෝ එක